ඉරලොවේ විරහ දුකේ අඳුර හිමි වීනි මරු කතරේ සුළඟ ලෙසේ තනිව පිට වෙන්නේ මේ උතුම් ගීතය මට ගයන්නට කියලා රචනා කරේ අප ඉදිරිපිටේ ඉන්න මහාචාර්ය කාලෝ ෆොන්සේකා මැතිඳුන් අපි ලොකු අත්පොළ සන්නාදයක් එතුමන්ට පුද කරමු ගරුතර මහා සංඝරත්නයේ ඉදිරිපිට මේ වචන ස්වල්පයක් කාසු කරන්නට ඕනේ මේක බොහොම සමීපව මං කිව්වොත් අනේ හාමුදුරුවනේ අපේ රටට ගහලා තියෙන හෙනෙන් මේ රට ගලව ගන්න කිසිම දේශපාලනඥයෙකුට බෑ. දේශපාලනඥයින් දේශපාලනය කරන්නේ තමුන් වෙනුවෙන්. එසේ නොවන දේශපාලනඥයෙක් මෙතන ඉන්නවා නම් හිත රිදව ගන්න එපා ඔබ සතුටු වෙන්න. නමුත් මිනිස්යා ගැන හිතලා රට ගැන හිතලා මේ දේශය ගලව ගන්න පෙරමුණක් ගන්නට පුළුවන් නම් ඒ දේශපාලනයෙන් බැහැර වූ ගරුතර මහා සංඝරත්නයටම පමණයි. ඒ නිසා අනේ හාමුදුරුවනේ නැවතත් මේ දේශයට නායකත්වයක් දෙන්නට මහා සංඝරත්නය බලවත් ලෙස ඒකරාශි කිරීමේ උතුම් යුග මෙහෙවරට ඔබ වහන්සේලාගේ ආරම්භක ශක්තිය දෙන්නට කියලා බැතිසිතින් අයද සිටිනවා. මලුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට හිත ඇඳී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දංබෝ විටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ළඟට සැනින් කරන්නම් හතර වරිගයම සංසාරේ යන මේ ගමනේ චුච්චක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් හා සැනිනේ එහෙම කළොත් ඒ අය පොඩි සාදු කියා කියන විට වැඳ වැටිලා කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ විල් ඉපනැල්ලේ පැන නටලා බෝමලුවේ මල් සුවඳක පැටලී අම්මා පෙව් කිරි සුවඳ ගලා එන්නේ සුපුරුදු උණුහුමකට හිත ඇඳී ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ දංබෝ විටියා කැලේ මැදින් එන්න හිතයි නුඹ ළඟට සැනින්
පුරා මම බවුන් වඩා උපදින වාරේ දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නන් සංසාරේ ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ ඉන්නම් කිරි සුවඳේ එතිලා කොහොමද අම්මේ එහෙම කරන්නේ අම්මත් සසරින් එතෙර වෙලා චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් සැනිනේ මේ වදන් පෙළ ඉදිරිපිට මහ පුදුමාකාර සත්‍යතාවයක් තිබෙනවා මේ තමයි ඇත්ත චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් සැනිනේ ගරුතර මහා සංඝරත්නය මගේ වචන පිට වෙනකොට වැරදි නම් ඒ ගැන මට සමාව දෙන්නට ඕනේ. ලොකු ආදරයකින් මම කියන්නේ. එක්තරා තැනක එක්තරා දවසක බොහොම තරුණ ස්වාමින් වහන්සේ නමක් මගෙත් එක්ක යම් තැනකින් යනකොට මම හාමුදුරුවෝ ඉන්න නිසා බොහෝම හිමීට විනීතව ඒ තැනින් එහාට ගියා එක තැනකින්. හාමුදුරුවෝ කෙලින්ම මෙහෙම සිවුර චුට්ටක් මේව කරගෙන පැන්න එහා පැත්තට. මට දැන් මේ දර්ශනය ඉදිරිපිට මට හිතා ගන්න බැරුව ගියා එකපාරටම. චුට්ටක් සෙල්ලම් කරලා එන්නද පුරුදු යහළුවන් සැනිනේ. උත්තරීතර මහා සංඝරත්නය ගැන මේ බෞද්ධ දේශයේ තිබෙන හැඟීම ඒ පහන් සිතුවිල්ල හරි උතුම්. නමුත් අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබයි මමයි අවබෝධ කරගත යුතු සත්‍යයක් තිබෙනවා. පෘථග්ජන පුද්ගලයන් හැටියට මේ පොළවේ ජීවත් වෙනකොට සමහර විට ඔබේ අම්මා නිසා තාත්තා නිසා ඔබේ පවුලේ තීරණයක් නිසා ඔබ ඉතා කුඩා වයසේදී පැවිදි ජීවිතය තෝරගත්තා වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබේම කැමැත්තෙන් සංසාර පුරුද්දක් නිසා යම් හේතුවක් නිසා ඔබේ තීරණය ගත්තා වෙන්නටත් පුළුවන්. ඒ මොනවා වුණත් අපි පෘථග්ජන පුද්ගලයන් හැටියට ඒ පූර්ණත්වය කරා යන්නට පෙර පරම සත්‍ය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්නට පෙර අපේ ස්වභාවයේ යම් යම් ගති පැවතුම් එළියට එනවා. මම මැනේජර් කෙනෙක් වෙන්න පුළුවන්, ජනාධිපති කෙනෙක් වෙන්න පුළුවන්, මේ රටේ ඉහළ ආගමික නායකයෙක් වෙන්න පුළුවන්. නමුත් චුට්ටක් සෙල්ලම් කරලා එන්නද අපිට එහෙම හිතෙනවා. අපේ හිත ඇතුලෙන් සිත කය වචනය කියන තුන්දොර හික්මවන්නට කියන්නේ අපේ හිත පෙළඹෙනවා. සමහරට ක්‍රියා කරන්නේ නැහැ. හිතෙන් පෙළඹෙනවා. ඇස් දෙකෙන් දකින දෙයින් පෙළඹෙනවා. පොඩි පොඩි වෙලාවල් වලට පොඩි පොඩි පෙළඹීම් ඇති වෙනවා. භවයෙන් භවයේ පෙරුම් පුරා මම බවුන් වඩා උපදින වාරේ. ඒ වචන ටිකේම පේනවා මේක එක ආත්මකින් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. මේක මහ දිග ගමනක්. මේක විශාල කාලයක් ගත වෙන ගමනක්. දිනයක මතුදා හතර වරිගයම එතෙර කරන්නන් සංසාරේ. මේ වචන හොඳට හිතුවතින් පේනවා ඕක දවසින් පැයෙන් අවුරුදු 40කින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හැබැයි ඔය ඔක්කොම කරලා අන්තිමට මොනවද අපේ හිත ඇතුලේ තියෙන්නේ? ඉන්පසු ඇවිදින් අම්මේ ඔබ ළඟ ඉන්නම් කිරි සුවඳේ එතිලා. ඒ අපේ ස්වභාවිකත්වය නැති වෙන්නේ නැහැ. ආදරය ලබන්න, උණුසුම ලබන්න, අම්මගේ තුරුලට ඇදෙන්න ඔය පෙළඹීම නිතරම එනවා. ඒ වුණාට කොහොමද අම්මේ එහෙම කරන්නේ? අම්මත් සසරෙන් එතෙර වෙලා. උතුම් අරමුණක් කරා යන මිනිස්සුන්ගේ පුංචි ආසාවල් නැති වෙන්නේ නැහැ. ඒකයි මට කියන්න ඕනේ. මේ දේශය ගලව ගන්න මහා අරමුණක් ඔබේ හිතේ තියෙන්න පුළුවන්. මුළු රටම ඔබ මහා වීරයෙක් හැටියට දකින්න පුළුවන්.
නමුත් ගෙදර ඇවිල්ලා මුළු රටම ගැලවුම්කාරයෙක් හැටියට වීරයෙක් හැටියට දකින ඔබ ගෙදර ඇවිල්ලා කාටත් හොරෙන් අම්මගේ ඔඩොක්කුවේ ඔළුව තියාගෙන අම්මට කියලා ඔළුව අත ගා ගන්න තියෙන ආසාව නැති වෙන්නේ නැහැ. අරමුණක් වෙනුවෙන් ජීවිත කැප කරන්නට ඇරයුම් ලබන ඔබ සියලු දෙනාට එක සත්‍යතාවයක් පෙන්වන්නට බුදුන් වහන්සේගේ ජීවිතය තුළ තිබුණු ඒ සඳහා මම ඇරයුම් කරනවා මීනට ගයන්නට කියලා. මේ ලස්සන ගීතය මගේ ජීවිතයට මහා ආලෝකයක් එක්කාසු කරපු ගීතයක්. අල්ලන් යන්න ඒවි මං බයනේනි අයියා මා ළඟ ඉන්නේ තුන් යමරේ යාමේ අපි ගමන් කරමු අපිට අහිමි වෙච්චි ලස්සන ගමට ආයිසරයක්. මිටක් කඩන් ආවා මගේ නංගෝ ඊනදම් මිටක් කඩන් ආවා මගේ නංගෝ
අපිට ලස්සන ගමක් තිබුණා. ඒ ගමේ වෙල කුඹුර අපේ හැම දෙයක්ම බවට පත් වුණා. ගොයන් කපන දවසේදී ඒ කමතේ ගොයන් කපපු ඒ කුඹුරේ අපි සෙල්ලම් කෙරුවා. අයියා නංගි අක්කා මල්ලි කියන මහා ආදරණීය බැඳීම ගම ඇතුලේ තිබුණා. මං බය නෑනේ අයියා මා ළඟ ඉන්නේ. මේ වචන දිහා බලන්න. ඔය වචන මොන තරම් උණුසුමක් ආදරයක් අපිට කියලා දෙනවද? නංගි අයියාගේ උණුසුම ඇතුලේ සුරක්ෂිත වුණා. නියරේ දිව්වේ ඇලේ නාලා ගෙදර ආවේ. කුඹුරේ සෙල්ලම් කෙරුවේ. අයියයි නංගි ඒ උණුසුම ඒ සුරක්ෂිතභාවයත් එක්ක එකට. අයියට දෙන්න ලොකු තෑගි තිබුණේ නැහැ. iPhone, iPad තිබුණේ අයියට ගෙනල්ලා දෙන්න නංගිට. කීනදම් මිටක් කඩන්නාවා මගේ නංගෝ. කාටවත් නෙවෙයි නගාටයි මේ ආනංගෝ. යන්න ඒවි මං බය නෑනේ අයියා මා ළඟ ඉන්නේ තුන් යමරේ අද කියන්න තියෙන්නේ මං බය නෑනේ අයියා මා ළඟ ඉන්නේ කියලා කොහොමද කියන්නේ? අයියා බීලානේ ඉන්නේ. එතකොට නංගි කොහොමද බය නැතුව ඉන්නේ? අද අයියලා වැටෙන්න ගහනවා. නංගිට ආරක්ෂාව අයියාගේ අතේ නෙවෙයි. අද ගෙවල් ඇතුලේ දරුවෝ දූෂණය වෙනවා. මේ විනාශය නවත්තන්න අම්මේ තාත්තේ දුවේ පුතේ නැවත ගම ගොඩනගන්නට ඕනේ. ඉරිඟු යායෙන් කිරල ගාලෙන් කිරි වැදිලා කිරි ගොය මේ ඒ පින මේ ගම්මානේ සුහුයුරු පෙම් දම් මිටක් කඩන්නාවා මගේ නංගෝ. කාටවත් නෙවෙයි නගාටයි මේ ආනංගෝ. මේ ලස්සන ගීතය අපිට අහිමි වෙච්ච ගම ගැන නැවත අපිට මතක් කරනවා. මම ඉතා පැහැදිලිව කියනවා මේ රටේ නැවත ගමේ පන්සලේ ගන්ටාරේ ගහනකොට පන්සලේ ලොකු හාමුදුරුවොත් එක්ක රෑ දවල් දෙකේ මුළු ගම එකට එක්කාසු වෙන ඒ සංස්කෘතිය නැවත අපි ගොඩනගන්නට ඕනේ. මම මේක කියද්දී බොහොම පැහැදිලිව බොහොම විවෘතව කියන්නට ඕනේ. මේක මේ යුගයේ මම මේ අදහස තදින්ම කියාගෙන යනකොට මම දන්නවා කිතුණුවෙක් හැටියට මගේ සභා ශ්‍රේෂ්ඨයින්ගෙන් කිතුණුවන් අතරින් මාව ප්‍රතික්ෂේප වෙනවා. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ජේසු හැටියට මම දකින්නේ පරම සත්‍ය නිසා. ජේසු සත්‍ය නම් සත්‍යයට එකඟව අපි සාක්ෂි දරන්න බය වෙන්න අවශ්‍ය නැහැ. බෞද්ධ දර්ශනය ඒක ආගමක් නෙවෙයි. කාලෝ ෆොන්සේකා මැතිඳුන් මට තව ගීතයක් ලියලා දුන්නා කියන්නට. ඒකේ මෙන්න මෙහෙම ලියනවා. ඔබ පහදාලා දුන් යෝධ දර්ශනේ අපට තේරෙන්නේ නෑ බුදු ස්වාමිනේ.
ඔබේ ආදර්ශවත් ශ්‍රේෂ්ඨ ප්‍රේමයේ හැටි අදහන්න බෑ ජේසු ස්වාමිනේ බුදු ස්වාමිනේ ජේසු ස්වාමිනේ ඔබ යලි මෙහි එනු මැනවි මන් දන්න ලොකු දේශපාලනඥයෝ ඉන්නවා කිතුණු අය ඡන්ද කාලෙට ඒගොල්ලන්ගේ රින්ග්ටෝන් එකේ බුදු ගුණ ගීත ඇහෙනවා ඡන්ද කිට්ටුව අනිත් දවස්වල මගේ ගීතිකාවක් තියෙනවා ඒකේ ජේසුනි ඔබ ඉස්සර වෙලා අරවා මේවා ඉලෙක්ෂන් කිට්ටු වෙනකොට දන්නෝ බුදුන්ගේ ඒවා තමයි ඇහෙන්නේ හේතුව ගරුතර මහා සංඝරත්නය අමනාප කරගෙන මේ රටේ දේශපාලනඥයෙකුට ඉස්සරහට යන්න බැහැනේ ඒ නිසා බුදුහාමුදුරන්ට පුදුම ගෞරවයක් දක්වනවා අපේ රටේ දේශපාලනඥයෝ ඡන්ද කාලෙට. ඒ වගේ ආත්ම වංචාවක යෙදෙන්න මට උවමනාවක් නැහැ. මම ජේසුට ආදරය කරන කිතුණුවෙක්. නමුත් මේ උතුම් පිම්බීමේ මනුෂ්‍යත්වය සහ මේ පූජනීයත්වය ඇතිවෙන්න ප්‍රධාන හේතුව බෞද්ධ දර්ශනය. 68%කට වඩා බෞද්ධ ජනතාවක් වෙසෙන බෞද්ධ දර්ශනයෙන් සංස්කෘතියෙන් පෝෂණය වෙච්ච ශ්‍රී ලංකාවේ සියලු හින්දු මිනිස්සුන්ට ඉස්ලාම් භක්තිකයින්ට කිතුණුවන්ට සම අයිතිවාසිකම් ලැබුණා. තමුන්ගේ ආගම ධර්මය අදහන්න, පල්ලි පන්සල් කෝවිල් හදාගන්න මේ රටේ බෞද්ධ ජනතාව අපිට විරුද්ධ වුණේ නැහැ. වෙන මොකුත් ඕනේ නැහැ. අද මම මෙතන කතා කරනකොට ගරුතර මහා සංඝරත්නය ඊටාම බැහැපත්ව මේ ස්ථානයේ වැඩ සිටිනවා මේකට සවන් දෙමින්. මේ තමයි බෞද්ධ ජනතාවගේ තිබිච්ච විශිෂ්ටත්වය මේ රටේ. මෝනිච්චාවට නෙමෙයි මම කියන්නේ. මම සාක්ෂි ඇතුව මහාචාර්ය කාලෝ ෆොන්සේකා තමයි මගේ ඔළුව හේදිය ඔතෙන්ට. මම බොහොම අන්තවාදී තැනක හිටපු මිනිස්සෙක්. නමුත් එතුමා අවුරුදු ගානක අපේ සම්බන්ධය ඇතුලේ මට ඉගැන්නුවා චාල්ස් මේ රටේ උතුම්කම මේකයි.